අද හදමු sausage buns. ඔයාලා ගොඩක් අය vote කරලා තිබ්බේ sausage bun recipe එක ගේන්න කියලා. චුට්ටක් පරක්කු වුණා recipe එක share කරන්න. But finally here it is. Ingredients මං description එකේ දාන්නම්. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 275කට ලුණු තේ හැඳි කාලක් එකතු කරගෙන mix කරගෙන ඒකටම yeast තේ හැඳි 1යි සීනි ග්‍රෑම් 25 එකතු කරගෙන චුට්ටක් mix කරගන්න. මේ තියෙන්නේ මුලින්ම බිත්තරයක් කඩලා දාලා ඊට පස්සේ ඒකට ග්‍රෑම් 160ක් වෙනකන් කිරි දාගෙන. එතකොට බිත්තරේ කිරිවලයි දෙකේම බර ග්‍රෑම් 160ක් වෙන්න ඕනේ. ඒකත් දැන් දෙපාරකට මම පිටියකට එකතු කරන ගමන් මේක හොඳට අනා ගන්න ඕනේ. sausage bun හදනකොට sticky dough එකක් නෙවෙයි එන්නේ. හරිම soft dough එකක් හදා ගන්න පුළුවන්. මේක විනාඩි 5ක් 10ක් විතර අනා ගන්න ඕනේ. ඒක හදාගද්දි මම කවුන්ටර් ටොප් එක උඩට පාන් පිටි ටිකක් එකතු කරගෙන මේ විදිහට ඩෝ එක හදා ගන්නවා. ඩෝ එක අනනකොට බටර් ග්‍රෑම් 30ක් එකතු කරගෙන අනා ගන්න. දැන් බෝල් එකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ හදාගත්ත ඩෝ එක තියලා මේකේ සයිස් එක ඩබල් වෙනකන් අහලා තියන්න පැයක් විතර. ඒ අතරෙම මම සොසේජ් ටිකක් ෆ්‍රයි කරගත්තා. The dough is perfectly ready now. දැන් මම මේකෙන් ග්‍රෑම් 40 වගේ සයිස් එකේ බන්ස් 12කට හදාගත්තා. මේ විදිහට ඩෝ එක 12කට හදාගෙන ඒක විනාඩි 10ක් විතර වහලා තියාගන්න කිචන් ටවල් එකකින්. විනාඩි 10කට පස්සේ අපිට පුළුවන් මේ විදිහට රෝලින් පින් එකකින් ටිකක් රෝල් කරගෙන මම වීඩියෝ එකේ පෙන්නන විදිහට රෝල් කරන ගමන් මේක ටිකක් තද කරන ගමන් ලවා ගන්න ඕනේ. බන් එක මේ විදිහට රෝල් කරගත්තට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. මේක රෝල් කරාට පස්සේ මේකේ දිග සොසේජ් එක වගේ 3 ගුණයක් වගේ එන්න හදා ගන්න. ඊට පස්සේ සොසේජ් එක වටේට මේ විදිහට වීඩියෝ එකේ පෙන්නන විදිහට ඔයාලට පුළුවන් ඔතා ගන්න. මේක එජස් මේ විදිහට ඇතුළට දාගෙන ගමන් හදා ගන්න නැත්නම් බන් එක දිග ඇරෙන්න පුළුවන් බේක් වෙද්දී. මේ විදිහට බන්ස් 12ම හදාගත්තට පස්සේ විනාඩි 10ක් 15ක් විතර මේ ඩෝ එක තව ටිකක් තියෙන්න දෙන්න කිචන් ටවල් එකකින් වහලා අන්තිමට බිත්තර මේස හැඳි 3කට කිරි මේස හැඳි 3ක් දාගෙන මික්ස් කරගෙන බන් එක උඩින් මේ විදිහට ගාගෙන බේක් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකක විනාඩි 15ක් බේක් කරගන්න. And that's it guys. Our fluffy and soft sausage buns are ready now. Try this and let me know. See you in the next video.